නේ. කවදාවත් මංවත් මගේ මේ ෆේස් එක මෙහෙම දැකලා නැහැ. හායි ඉතින් ඔයාලගේ ස්කින් එක ඩැමේජ් වෙලාද තියෙන්නේ? පිම්පල්ස් ඇවිල්ලාද, ඩාර්ක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඒ දේවල් තියෙනවද? ඉතින් ඇසට කළු වෙලා තියෙන එහෙම කෙනෙක් නම් මේ වීඩියෝ එක මම ගෙන්නේ ඔයාට. ඉතින් අද මගේ මන්ත්ලි ෆේෂියල් එක කරගන්න ඉතින් මම ඇවිල්ලා ඉන්නේ සැලොන් සඳරුවේකට. ඉතින් මගේ මුණේ මේකට පිම්පල්ස් තියෙනවා, ඩාර්ක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් තියෙනවා. ඉතින් අද මම මගේ ෆේෂියල් එක සඳරුවේකට ගියා තමයි ඉතින් කරගන්නේ. ඉතින් අපි බලමු වෙනස මොන වගේ වෙයිද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයා අවසානය වෙනකම් බැලුවොත් ඔයා ගර්ල් කෙනෙක් වුණත් ඔයා බොයි කෙනෙක් වුණත් ඔයා මැරි කරලා ඉන්න කෙනෙක් වුණත් ඔයාට මේක අවසානය වෙනකම් බැලුවොත් ඔයාට පුළුවන් ඔයාගේ ලුක් එක නෙක්ස් ලෙවල් එකකට අරගෙන යන්න. ඉතින් මේ වෙනකොටත් ඔයා දන්නවා ඇති අපි ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න කලින් වුණත් අපි ෆේස් එක මුලින්ම පිරිසිදු කරගන්න ඕනේනේ. මොකද එහෙම කරොත් තමයි අපි ක්‍රීම් එකක් ඇප්ලයි කරාට පස්සේ අපිට ඒක ඇබ්සෝස් කරගන්න හොඳට පුළුවන්. ඒ කියන්නේ ඒකේ රිසල්ට් එක අපිට 100% ගන්න පුළුවන් අපේ ෆේස් එක හොඳට ක්ලියර් කරගත්තාම. ඉතින් මේ ෆේෂියල් ට්‍රීට්මන්ට් එකටත් කලින් ඉතින් මේ කරන්නේ ඉතින් ඒ දේ තමයි. ඉතින් මගේ මූණ මුලින්ම ක්ලෙන්ස් කරගන්න එක තමයි මේ කරන්නේ. ඊට පස්සේ ඉතින් අපි කරගන්න දේ තමයි ඉතින් අපේ ෆේස් එකේ තියෙන අක්‍රීය සෛල ඉතින් අපිට ඒවා ඇස් දෙකට පේන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ අපි දැන් ඔය බිත්තියක තීන්ද ගන්න කලින් අපි මේ බිත්තිය හොඳට ඉස්සල්ලාම කරන්නේ වැලිකඩ දාසයකින් කපනවනේ. ඉතින් ඒ කරන්නේත් ඉතින් ඒ වගේ තමයි. ඉතින් අර නිකන් අර බිත්තිය නිකන් අර තීන්ද ගැලවිලා කැඩිලා ඉතින් අර ඒ වගේ පේඩ් වෙලා තියෙනකොට ඒ වැලිකඩ දාසයෙන් කපලා හොඳට අයින් කරන්නේ. අන්න ඒ වගේ තමයි ඉතින් ෆේස් එකේ තියෙනවා අපිට පේන්නේ නැති අක්‍රීය සෛල. ඉතින් මේ ස්ක්‍රබ් එකක් කරලා ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ දේ තමයි. ඉතින් අපේ ස්කින් එකේ තියෙන අක්‍රීය සෛල ඉවත් කර ගැනීම තමයි මේ කරන්නේ. ඊට පස්සේ ඉතින් අපේ ස්කින් එක හොඳට ස්ටීම් කරගන්න ඕනේ. ඉතින් එතකොට තමයි අපේ ඔය ස්කින් එකේ තියෙන සිදුරු විවෘත වෙන්නේ. එතකොට අපිට පුළුවන් අපි දාන ෆේෂල් ට්‍රීට්මන්ට් එක හොඳට අපේ ස්කින් එකට ඇබ්සෝස් කරගන්න. ඉතින් ඒත් එක්කම ඉතින් මේ කරන්නේ මගේ ස්කින් එකේ තිබුණා ඩාර්ක් හෙඩ්ස් තිබුණා වයිට් හෙඩ්ස් තිබුණා. ඉතින් ඒ දේවල් අයින් කරගන්න එක තමයි ඉතින් මේ කරන්නේ. මම මීට කලින් ෆේෂල් ට්‍රීට්මන්ට් කරලා තියෙනවා. හැබැයි මට මේ වගේ සර්විස් එකක් ගන්න chance එකක් හම්බුන්නේ නැහැ. ඉතින් මේ සැලොන් සඳරුවකින් මේ අයියා හොඳට මගේ ෆේස් එකේ තියෙන ඩාර්ක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එයා හොඳට ඉවත් කරගන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඉතින් එයා මුලින්ම අර ෆේස් එක ක්ලියර් කරගන්න තැන ඉඳන් මේ වෙනකන් සහ ෆේස් එක ට්‍රීට්මන්ට් එක ඉවර වෙනකම්ම එයා හොඳ සර්විස් එකක් මට දුන්නා. ඉතින් මට ඒ ගැන නම් 100% වලට ගැරන්ටි කරන්න පුළුවන්.
ට්‍රීට්මන්ට් එක ඉවරයි. ස්කින් එක ගොඩක් ක්ලියර් වෙලා තියෙනවා. කවදාවත් මමවත් මගේ මේ ෆේස් එක මෙහෙම දැකලා නැහැ. මොකද මාත් හිතන් හිටියේ මගේ ෆේස් එක මීට වඩා අඳුරු පාටට තමයි මාත් දැකලා තියෙන්නේ. ඉතින් මේ මූණේ රතුලා තියෙන එක ගන්න බෑ. මගේ white heads black heads මේ pimple තිබුණා. ඉතින් ඒක රිමූව් කරපු නිසා ඉතින් මේ ෆේස් එක පොඩ්ඩක් රතුලා තියෙනවා. ඉතින් අපි දැන් ඔයාලා මේ වලනක් මේ සැලුන් එකට આવුත් ඔයාලට මොනවද කරගන්න පුළුවන් කියලා. ඉතින් අපි මම්ම කියනවට වඩා අපි සැලුන් එකේ මොනකින් අහලා බලමු ඔයාලා මේකට ආවොත් ඔයාලට ගන්න පුළුවන් සහ ඔයාලට හය කරන්න පුළුවන් සර්විස් මොනවද කියලා. එහෙනම් අපි එයාගෙන්ම අහලා දැනගමු. එන ඕනම කෙනෙකුට හෙයාර් ට්‍රීට්මන්ට් ඕනම දෙයක්, ෆේෂල් ට්‍රීට්මන්ට් ඕනම දෙයක්, ස්කින් ට්‍රීට්මන්ට් ඕනම දෙයක් කරගන්න පුළුවන්. පෙඩිකියුර්, මැනිකියුර්, ජෙල් නේල් මේ හැමදේම මගේ සැලුන් එකේ තියෙනවා. ඒ වගේම පියර්සින්. ඉතින් මෙයාලගේ මේන් බ්‍රාන්ච් එක තියෙන්නේ මහරගම. ඉතින් ඒ වගේම අවිස්සාවෙල්ලෙත් මෙයාලගේ අවුට්ලට් එකක් තියෙනවා. වැඩි කරන් ඉන්න කෙනෙක්ට highly recommend කරන්න පුළුවන් සැලුන් එකක් තමයි සැලුන් සඳරුවක girls and boys hair treatment, skin care වගේම dressing ඕනම දෙයක් ඔයාට එකම තැනකදී හය කරන්න මෙයාලගේ chance එක තියෙනවා. ඉතින් ඔයා එනවා නම් අනිවාර්යෙන්ම මේ display එකේ දැක්වෙන number එකට ඔයා අනිවාර්යෙන්ම call එකක් දීලා ඔයාගේ payment එක දාගන්න ඕනි. මෙයාලා work කරන්නේ ඒ payment වලට විතරයි. ඉතින් ඒ වගේම තමයි උදේ 8:00 ඉඳන් රෑ 8:00 වෙනකන් මෙයාලා open කරලා තියෙනවා. guys, අද මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉතින් ඔයා දැම්මකින් මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් අල්ලෙන් තියෙන notification එකත් all දාලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපුවාම ඒ වීඩියෝ එක ඔයාලගේ phone එකේ notification එක ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අලුත් vlog එකකින් හමු වෙමු. මේ වීඩියෝ එකෙන් අද මෙතනින් ඉවරයි.